හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මම අද අපේ වත්ත පැත්තේ ආවා ගොටුකොළ තියෙනවද බලන්න. ගොටුකොළ තියෙනවද දන්නේ නැහැ. ගිහිල්ලම බලමුකෝ. ඔන්න එක තැනක ගොටුකොළ ටිකක් තියෙනවා. දැන් මම මේ විදිහට ඒ ටික ගලව ගන්නවා. මේ දවස්වල පාන නිසා පොළව තදයි. ඒක නිසා ගලවන්න අමාරුයි. ඉතින් ඔයාලා දන්නවා ඇති ගොටුකොළ කියන්නේ විශ්මිත ගුණ තියෙන ඖෂධීය ශාකයක්. ඉතින් මේකේ ගුණ ගැන කතා කළොත් දවසක්ම කතා කරන්න පුළුවන් ඒ තරම් ගුණ තියෙන ශාකයක්. ඉතින් අපේ ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් කරන්න මේ ගොටුකොළ ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම පීනස් රෝගයට, අධිරුධිර පීඩනයට, ආහාර අරුචියට ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ශරීරයේ ලේ පිරිසිදු කරන්නත් පුළුවන්. මලබද්ධය තියෙන අයට ගොඩාක් ගුණදායකයි. ඒ වගේම ඔයාලා දන්නවද මේ ගොටුකොළ වලට සර්ප විෂ නැසීමේ ගුණයක් තියෙනවා. ඒ වගේම ආර්ශස් වලට, මුත්‍රා රෝග වලට ඒ වගේ ඉතින් කියලා නිම කරන්න බැරි ගුණ ගොඩාක් තියෙනවා. ඉතින් මම මේ විදිහට අපේ වත්තේ තැනින් තැන තියෙන ගොටුකොළ පඳුරු කීපයක් ගලව ගත්තා. ඇත්තටම අපි පොලින් ගන්නවට වඩා මේ ගොටුකොළ ගොඩක් රසයි. මොකද මේවා පෝර බෙහෙත් ගාලා හදන ඒවා නෙවෙයිනේ. ස්වභාවිකවම වැවෙන නිසා මේක අනිත් ඒවාට වඩා රසයි. ගුණයි දෙකම තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් නම් ඔයාලගේම වත්තෙන් හොයාගන්න. ඒක අනිත් ඒවාට වඩා ගොඩාක් හොඳයි. ඔන්න ඉතින් වත්තට ආපු ගමන් මට හිතුණා අපේ තැඹිලි ගෙඩියක් කඩලා බිව්වොත් හොඳයි කියලා. මොකද මේ වෙලාවේ අවුවත් ගොඩක් සැරයි. ඔයාලට පේනවා ඇති අවුව වැටලා තියෙනවා. තව දෙයක් ඔයාලා දන්නවා ඇති මේ ගොටුකොළ අපේ ශරීරයේ හිසකෙස් වර්ධනය කරන්නත් ඉවහල් වෙනවා. ඉතින් ඔන්න හිසකෙස් නිතර වැටෙන අයට, හිස් සොරි තියෙන අයට, ඒ වගේම ඇස් පෙනීම දුර්වල අයට ගොටුකොළ ගොඩක් හොඳයි. ඉතින් හැමදාම කෑවත් ප්‍රශ්නයක් නැති දෙයක් තමයි ගොටුකොළ කියන්නේ. සමහර අය ගොටුකොළ කන්න බයයිනේ සෙම රෝග තියෙනවා කියලා. හැබැයි එහෙම නෑ. සෙම තියෙන අයටත් ගොටුකොළ අගුණයක් නැහැ. මේ තියෙන්නේ මං ගලවගත්ත ගොටුකොළ ටික. දැන් ඉතින් ඒ ටික සෝද ගන්න තමයි යන්නේ. චෝටි පැටවුන්ට තියෙන පණු රෝග වලටත් ගොඩාක් ගුණදායකයි ගොටුකොළ. ඒක නිසා ඔයාලගේ ගෙවල් වල ඉන්න චෝටි පැටවුන්ට අනිවාර්යෙන් ගොටුකොළ ටිකක් හොයලා දෙන්න. එයාලා ආස විදිහට හදලා දෙන්න. දැන් අපි මේ ටික හොඳට සෝද ගන්න ඕන. අර තියෙන වැලි එහෙම ඉවත් වෙන්න. ඊට පස්සේ දැන් මම ඒ ටික සුද්ධ කරගන්නවා අපේ අම්මත් එක්ක එකතු වෙලා. අර තියෙන ලොකු මුල්ල එහෙම කඩා ගන්න ඕන. චූටි ඒවා නම් තිබ්බට ප්‍රශ්නයක් නෑ. මේක මේ විදිහට සුද්ධ කරගෙන අපි ආයෙත් සෝද ගන්න ඕන. දැන් මම ගොටුකොළ සම්බෝලේ හදාගන්න තමයි යන්නේ. ඉතින් මම මේ ගොටුකොළ සම්බෝල හදනකොට දාන්නේ තක්කාලි. ඉතින් තක්කාලි දාලා මාරම රසයි ගොටුකොළ සම්බෝල. ඔයාලා කාලා නැත්තම් try කරලා බලන්න. ඒක වෙනස්ම රසක්. හැමදාම ගොටුකොළ කන්න නෑනේ ඉතින්. ඒක නිසා සතියකට පාරක්වත් ගොටුකොළ සම්බෝලයක් කන්න තියෙනවා නම් ඒක ගොඩක් ගුණදායකයි අපේ ශරීරයට. ඔයාලට ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් මේ ගොටුකොළ සම්බෝලේට මිරිස් එකතු කරගන්න එපා.
දැන් මේ තියෙන්නේ මම හදාගත්ත කොටුකොළ සම්බෝලේ. මං ඉතින් දැන් කන්න තමයි යන්නේ. එහෙනම් මම වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයාලට බයි ළමයි.